කරන පාඩමේ තුලේ අපි කතා කරා මේ සම්පූර්ණ කෝ concept එක. ඒ කියන්නේ ගැටළු විසඳීමේ ක්‍රියාවලිය සාමාන්‍යයෙන් ගත්තාම හරය. ඒකේ තියෙන බෑක්බෝන් එක ගැන අපි කතා කරා. ගැටළු විසඳීමේ ක්‍රියාව නැත්නම් ගැටළු විසඳීමේ අධියර හතරක් තියෙනවා කියලා කිව්වා. ගැටළු හඳුනා ගැනීම, ගැටළු සඳහා ඇල්ගොරිතම නිර්මාණය, ක්‍රමලේඛ ලිවීම සහ පරිගණක ක්‍රමලේඛ ක්‍රියාත්මක කර බැලීම. ඒතර අපි ඒ වගේම ගැටළු හඳුනා ගැනීම කියන මේවා ඊයේ කතා කරා. ඉතින් අපිට පුළුවන් අද කතා කරන්න යන්න ඊළඟ නිපුණතාවය මොඩියුලකරණය. එතකොට මේ මොඩියුලකරණය ඒ වගේම මුදුන් බිම් සැලසුම් සහ පීවරාකාර පිළිපහදු ක්‍රමයේද ඒ වගේම බිම සටහන් මේක කතා කරන්න තියෙනවා. එතකොට මෙන්න මේකෙදි මොඩියුලකරණයක් කියන්නේ මොකක්ද? මොඩියුලකරණයක් කියන්නේ හිතන්නකෝ ඊට කලින් මම කියා දෙන්න සාමාන්‍ය අපිට දිනදා ජීවිතේ ගැටලු මතුවෙනවා. දැන් ආයතනයක් වගේ ආයතන ක්‍රියාවලිය සඳහා යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. එතකොට පරිපාලනයේ ගැටලු මතුවෙන්න පුළුවන් අවස්ථා තමයි සමහර අවස්ථාදී ඒ සේවක මණ්ඩලයේ තියෙන අවුල් ඒ වගේම උපකරණ වල මානව සම්පත් වගේම භෞතික සම්පත් වල තියෙන ගැටලු. එතකොට ඒ වගේ මේ එක අංශ වල තියෙන ගැටලු හේතුවෙන් සමහරට සම්පූර්ණ ප්‍රධාන ගැටලු ඇති වෙන්න පුළුවන්. කළමනාකාරීත්වය තුල අවුලක් තියෙනවා කියලා නැත්නම් ගැටලුවක් තියෙනවා කියලා. ඉතින් මේ වගේ ගැටලු හඳුනා ගන්න ක්‍රමවේදයන් කිහිපයක් තියෙනවා. එතකොට මේ ගැටලු निराකරණය කර ගැනීම සඳහා අපිට විසඳුම් අවශ්‍ය වෙනවා. ඒ විසඳුම් සැලසුම් කරන්න කලින් අපි දැනගන්න ඕනේ විසඳුම් සැලසුම් කරන්නේ කොහොමද? ඒවට යොදන methods මොනවද කියලා. ඉතින් මේ software හදද්දී softwares වලදී ප්‍රධාන software එක සම්පූර්ණයෙන්ම එකපාරම නිර්මාණය කරනවට වඩා මේගොල්ලෝ කරන්නේ ප්‍රධාන ගැටලු අරගෙන ඒ ප්‍රධාන ගැටලුව කුඩා කොටස් වලට වෙන් කරගන්න එක. එතකොට ඒ කුඩා කොටස් වලට වෙන් කරගෙන අපිට පුළුවන් වෙනවා අවසානයේදී ඒ වෙන් කරගත්ත කොටස් ටික වෙන වෙනම නිර්මාණය කරලා සම්පූර්ණ software එක නිර්මාණය කරන්න. ඒ කියන්නේ සම්පූර්ණ ගැටලුවට අදාළ විසඳුම හොයන්න පුළුවන් වෙනවා. චූටි කුඩා කොටස් වලට ඒ ගැටලුව කඩලා කොහොමද විසඳන්නේ කියලා හොයන එක. ඉතින් මොඩියුලකරණය එකේ වෙන්නේ සම්පූර්ණ ගැටලුව සාමාන්‍යයෙන් පොඩි කුඩා කොටස් වලට කඩාගෙන අපි ඊට පස්සේ ඒක වෙන වශයෙන් නිර්මාණය කරලා අවසානයේදී එකතු කිරීමක් තමයි මොඩියුලකරණයේදී වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම කළමනාකරණයේ ආයතනයේ කළමනාකරණයක අවුල තියෙනවා කියලා අපිට පුළුවන් ඒකේ කොහොමද ආයතනයේ තියෙන අංශවල මොනවද මේ සිදුවීම් එතකොට ණය අංශය එතකොට මානව සම්පත් කළමනාකරණ අංශය ඒ අංශවල තියෙන ගැටලු වෙන වෙනම අපිට හදාගෙන අවසානයේදී අපිට පුළුවන් සම්පූර්ණ ගැටලුව විසඳුම හොයාගෙන software එක නිර්මාණය කරන්න. එතකොට මොඩියුලකරණය කියලා කියන්නේ ඔයගොල්ලෝ මේ සරලව හිතන්න ප්‍රධාන ගැටලුව කුඩා කොටස් වලට කඩමින් වෙන වශයෙන් සංවර්ධනය කරලා අවසානයේදී එකතු කිරීමක් තමයි මොඩියුලකරණයේදී වෙන්නේ. හරිද? ප්‍රධාන ගැටලුව ඒ කියන්නේ අපි හදන්න යන නිර්මාණය කරන්න යන software එක කුඩා කොටස් වලට කඩලා වෙන වෙනම නිර්මාණය කරලා අපිට නැවත එකතු කරන්න පුළුවන්. මෙන්න මේ සංවර්ධන ක්‍රියාවලට අපි කියනවා මොඩියුලකරණය කියලා. ඉතින් මේ මොඩියුලකරණයේදී වාසි වශයෙන් ගත්තාම අර කිව්ව විදිහට වෙන වෙනම මේවා නිර්මාණය කරන නිසා අපිට ඉක්මනින් දෝෂ හොයාගන්න පුළුවන් මොන කොටසේද අවුල තියෙන්නේ කියලා. එතකොට අපි වෙන වෙනම මේවා නිර්මාණය කරන්නේ වෙන වෙනම නිර්මාණය කරනකොට සම්පූර්ණම software එක නිර්මාණය කළා ප්‍රධාන software එක මේ වැඩ කරගෙන යනකොට අපිට එක එක part වල දෝෂ මතුවෙන්න පුළුවන්. එතකොට අපිට හොයාගන්න පුළුවන් මොන part එකේද මොන කොටසේද දෝෂ තියෙන්නේ කියලා. එතකොට අපිට ඒක විතරක් හදලා ඉක්මනින් දෝෂ निराකරණය කරලා නැවත software එක යාවත් කාලීන කරන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි කිහිප දිනෙකට පුළුවන් මේ කුඩා කොටස් ටික වෙන වෙනම නිර්මාණය කරන්න. එතකොට software එක හදන්න ගොඩ දිනෙකට ඒ program එක හදන්න පුළුවන්. එතකොට අවසානයේ එකතු කරන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ වාසි මේකේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ වගේම මේකේ ඉක්මනින් අපිට මේ මොඩියුලකරණයේදී කට්ටිය බොහෝ දෙනෙක් ඉන්න නිසා ඉක්මනින් software එක හදලා ඉවර කරගන්නත් පුළුවන්. අනිත් එක තමයි ඒ කොටස් වෙන වෙනම නිර්මාණය කරගන්න නිසා වෙනත් තැන් වලට යොදා ගන්න හැකියාවකුත් තියෙනවා. ආවාස විදියට අපි සාමාන්‍යයෙන් ගන්න පුළුවන් මේ මොඩියුල් වලදී අපි භාවිතා කරනවා මතක කපඩයි කියන්නේ විචල්යන් වගේ දේවල්. ඒ වගේ දේවල් සමහර වෙලාවට අනිත් මොඩියුල් එක සෙට් කරද්දී එකම නමින් හදපු දේවල් සමහරවිට පොඩි ගැටණයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ පොඩි අවශ්‍ය ටිකක් තමයි මේ මොඩියුලකරණයේදී තියෙන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම මුදුන් බිම් සැලසුම. ඒ වගේම පීවරාකාර පිළිපාදු ක්‍රමය. එතකොට මේ මුදුන් බිම් සැලසුම වගේම බිම ඉඳන් නැවත මුදුනට දක්වාම අපිට සැලසුම් කරන්න පුළුවන්. ඉතින් අපිට තියෙන්නේ මුදුන් බිම් සැලසුම කියන එක. ඒ කියන්නේ අපි top down approach එකක් තමයි ගන්න software හදද්දී. ඒ කියන්නේ අපි ගැටලුව ප්‍රධාන ගැටලුව කුඩා ඒ කියන්නේ ඒ ගැටලුව කොහොමද විසඳන්නේ කියලා අපි
වෙන වෙනම පියවර වලට වෙන් කර ගන්නවා. එතකොට එහෙම වෙන් කරගත්තට පස්සේ අපිට පුළුවන් ඒවා පිරිපහදු කරගෙන යන්න. ඒ කියන්නේ කුඩා අපි හිතමු මම ගැටලුවක් ගත්තොත් අපි හිතමු ලයිබ්‍රරි මැනේජ්මන්ට් සිස්ටම් එක. කියන්නේ පුස්තකාල කළමනාකරණ පද්ධතියක් තමයි හදන්නේ. එතකොට මේකේ මේන් පාර්ට්ස් ටික අපි තෝරගන්නවා. ඒ කියන්නේ කොහොමද පොතක් ඇතුළත් කරන්නේ? ඒ වගේම පොත් කොහොමද මේ සමාජිකත්වය ලබා ගන්න කොහොමද? ඒ වගේම සමාජිකත්වය ලබාගත් පසුව අපි කොහොමද පොත් බාර ගන්න? ඒ කියන්නේ පොත් ගෙනියන්න බාර ගන්න බහැරව අරන් යන්නේ. ඒ වගේම නැවත රිටර්න් කරන්නේ කොහොමද? බහැරව ගෙනිච්ච එක නැවත පුස්තකාලයට දෙන්නේ කොහොමද? ඔන්න වගේ අපිට වෙන වෙනම පියවරට හදන්න පුළුවන්. ඒම හදන ඒවා පිරිපහදු කරනවා කියලා කියන්නේ අපි උදාහරණයක් ගමු. එතකොට අපි අලුතින් පොතක් පුස්තකාලයට දෙනවා නම් පරිත්‍යාගයක් විදියට අපිට පුළුවන් ඒකේ පිරිපහදු කරනවා කියන්නේ මේ ස්ටෙප් එක අපිට ඒකත් කොහොමද වෙන්නේ කියලා මේ ඒ පියවර ටික ලියන්න පුළුවන්. ඒක වෙන්නේ කොහොමද? සමාජගතේ ගන්නෙ කොහොමද කියලා අපිට ඒක ලියාගෙන යන්න පුළුවන්. අන්න ඒ වගේ ක්‍රමවේදයන් අනුව බැලුවහම ඔයාලට තේරෙනවා මේ පියවර ටික නැවත නැවත වෙන්නේ කොහොමද කියලා. ඒ පියවර වෙන්නේ කොහොමද කියලා තව තව හිතනවා. ඒ කියන්නේ ගැටලුව තව තව සරල කරගන්නවා අපි. එහෙම ප්‍රධාන ගැටලුව කුඩා කොටස් වලට මේ කියන්නේ පියවර වලට කඩලා ඒවා වෙන වෙනම පිරිපහදු කරගෙන ගියාම රිෆයින්මන්ට් කරගෙන ගියාම අපිට පුළුවන් මේ ගැටලුව හදන්න ඉතා ඉක්මනින් සහ ලේසියෙන් හදන්න පුළුවන් ගැටලුව හොඳින් අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒකනේ අපිට ගැටලුව හඳුනා ගැනීම කියන එකේදී වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි මේ වගේ මෙතඩ්ස් යොදා ගන්න. ඒතර විව සටහන් එකේදීත් වෙන්නේ ওই වගේම දෙයක්. විව සටහන් එකේදී කරන්නේ අපි රූපමය ආකාරයකින් ඒ ගැටලුව කුඩා කොටස් වලට වෙන් කරගත්ත ඒවා පෙන්වන එක. එතකොට ප්‍රධාන ගැටලුවට කොහොමද ඒවා සම්බන්ධ වෙන්නේ කියලා අපි අවසානයේදී ඊතල වලින් ඒ ගැලිම් රේඛා වලින් පෙන්වනවා. ඉතින් ඔය වගේ හරි පොඩි දේවල් ටිකක් තමයි මේ ගැටලුව විශ්ලේෂණය නැත්නම් ගැටලුව හඳුනා ගැනීම කියන ස්ටෙප් එකේ software engineering වල තියෙන්නේ. ඉතින් අපි මේ ගැන තවදුරටත් විස්තර කතා කරමු පන්තිය තුලින්. ඉතින් මේක පොඩ අවබෝධය තේරුම් ගන්න. ඔයගොල්ලෝ ආයතනයක තියෙන්න පුළුවන් නැත්නම් software ගැන හිතලා ඔයගොල්ලෝ හදන්න පුළුවන් software ගැන හිතලා ඒක කොහොමද කුඩා කොටස් වලට කඩාගන්නේ එහෙම කල්පනා කරන්න. ඒ වගේම ආයතනයක තියෙන පුළුවන් නැත්නම් පාසලක තියෙන පුළුවන්. ඒ වගේම රෝහලක කළමනාකාරීත්වයේ තියෙන පුළුවන් මොන හරි ගැටලුවක් අරගෙන ඔයගොල්ලන් ඒවා චූටි චූටි කොටස් වලට කඩාලා කොහොමද අපි ඒවා විසඳන්නේ කියලා පොඩ්ඩක් ඔළුවට අරගන්න පන්තිය පටන් ගන්න.